අයිබෝන ඉතින් අත මම අරංගල තියෙන මගේ අලුත්ම ග්‍රෆික් කාඩ් එක අන්බොක්ෂන නිසා මගේ පිසි අප්‍රේට් එක තිං ග්‍රෆික් කාඩ්කට කලින් පිසි එක දවස් දෙකතුනකට කලින් තම පිසි අප්‍රේට් කර තින් සහ ග්‍රෆික් කාඩ්ඩ මංවාල්ට පෙන්න්නක් මම ගත්ති මෙන්න මේක තමයි ග්‍රෆික් කාඩ් එක තිං GeForce RTX 5050 8GB කාඩ් එක තිං මගේ තිබ්බේ GTX 1060 කාඩ් එකක් ඉතිං ඒසුස් බ්‍රන්් එක ඩුවල් කියන කාඩ්ඩ තව මේක ඉතිං කාඩ්ඩ අන්බොක්සෙන් එකත් බලමු සහ අපේ පිසිස් පෙක් ගෙන කතා කරමු ඉතිං හින ආවේ යමු විඩියකට මගේ ග්‍රෆික් කාඩ් එක මේ වගේ තමා තියෙන්නේ බොක්සගේ සයිට් එක බොක්සක මේ වගේ තමයි තින් බලාගන්න පුළුවන් වාලට HBරම්ම එක තියෙන ඒගොල්ලො සදාන් කල තිනසා බොක්සගේ පිටි පස්සේ විස්තට සෑහෙන ගොඩක් තියෙනවා සයිඩ් එකත් තින් අරවාගේම තමයි බොක්සක යට පැත්තෙත් පොඩිපොඩි දේවල්ටිකත් තියෙනවා ග්‍රෆික් කාඩ් එක මොටල් එක බ්‍රෑන්් එක හලා තියෙනවා අපි සිල් ශේප් එක ගලෝගමු විඩියම පොඩ්ඩ මෙතෙන් කට් කල්ලා අපහු ගලවන් එන්න අරතින් ඔන්න සිල්ල ගලවත් ටික් මේ පරිස්සමට කලොත් ති ෆස්ටාර්ටක්ස් කාඩ් එක මගේ බලමු මොනවගේද කාඩ් එක තියෙන කියලා මගේ ෆස්ට එක්ස්පිරන්සවා අර ඒසුස් ලගේ සන් බජ ට්‍රන්සිය අඩක දිරිතින් මේ වගේ කොල්ට බලාගන්න පුළුවන් අපිට දිට කාඩ අප රම් බලමුලට බැග්ගෙන් එලියට ගන්න කලින් බොක්සගේ තියෙන්නේ මොනවාදත් පල්ලමු කාඩ් ශප්ේ තියාගෙන බලමු බොක්සගේ තියෙන්නේ මොනවාද කියලා ඒරම්මකුත් කාඩ්බොඩ් කැල්ලේ පොත විතර මහිතන්න තියෙන්නේ කුක් ස්ටාට් ගයිඩ් එක තියෙනවා ඔරන්ටි කාඩ්හරමක් කරගත්තිවා ටැංකව කාඩ්ඩ ඇතියෙන ඔරන්ටි කාඩ් එක ඔරන්ටි කාඩ් එක ඉතින් කුක් ස්ටාට් ගයිඩ් එක ඕකේ හරි භාෂාවකම තින අපට කොන භාෂාවකින් බලන්න පුළුවන් කැමතින ඇති අපි බොක්ස් එකට දාගම් ග්‍රෆිකාඩ් අරම් බලමු මතට RTX 5050GB ඒසුස් අපි එකත් ශේපට් එක කලෝගමු ඉං අරි හොම තමයිතින් එකත් තියෙන්නේ ඉතින් වාට ටිකොල සවුන්් එක සහ ඇනිත් සවන්් සහෙන් හැති මුදම ඕඩියෝ රෙකෝඩ් එක් කරන්නේ පස්සේ ඉතින් මේතිර තමයි කාට්ටක බලාගන්න පුළුව අපි පොලිතින් ටික කලෝමු ෆික්ස් කරනකොට සුස් කියලා තියෙනවා ෆෑන් දෙක තියෙනවා තකොට DB පෝට්ස් තුනක් තියෙනවා සහ HDMI පෝට් එකක් තියෙනවා GeForce RTX කියලක හල් තියෙන සහ ඒසුස් කිය බොඩි එම්බෝස් කරලා තියෙනවා කාඩ් ෆුල් ප්ලාස්ටික් ඩිසයින් එකත් තියෙන්නේ තමයි කාඩ්ගේ වට පිටාව බලා ගන්න පුළුවන් මශන් එකට සෙටප් කල්ලම බලමුති හරිතිං අන්බොක්සෙන් එක ඕලා විදිහ තමයි දැක්කේ ඉතිං අන්බොක්සෙන්න්න මන්ට රිකාඩ් එක ගත්ත දවසම් තමයි ඉතින් අන්බොක්සින් එක කරේ ගැන දාම ෆික්ස් කරමශනයට ෆික්ස් කරන එකත් මම විඩිය ඊලංකොටසට දාන්න ඉතිං මම පිසි පාටස් මන් තෝරගත්ත පාටස් ගෙන කතා කරතින් මම මද බෝඩ් ප්‍රොසෙසර් ඔක්කොම අලුතෙම අප්ග්‍රේඩ් කර ගැන්න කලින් මද බොඩ්ස් මොනක්කත් හෙම යස් කරන්නතුව අලුතෙම ඔක්කොම ගත්ත ඉතිං මද බෝඩ් තිර මංගත්ත මෙන්න මේ MSI B550M ProVDH
වයිෆයි මද බොඩ්ඩ ඉතිං වයිෆයි කියන උපෂණ කනම් මට එච්චරට මුණවත් තිබෙන බට් මට ඕනුනා SSD NVMe දෙකක් ලක් කරන්න ඉතින් එක හින්දා ඒකට අනිවාරෙන්ම මට මේ මද බෝඩ්ඩක තමයි යන්න තිබ ඔප්ෂණ එක සහ ඉතින් හිද මම මේ මද බෝඩ්ඩක තෝරගත පාට පැත්තේ බලාග මෙන්න මේ විදිට මද බෝඩ් එක පිච්ච එකක් තියෙන ඉතින් මේ රැම් ස්ලොට් 4ක් වගේම NVMe ස්ලොට් දෙකක් එනවා තවත් වැදගත්ම දෙයක් තමයි මේක තිබ්බ රම්ස්ලොට් 4 සහ ඉතින් මංගාව මගේ කලින් තිබ්බා පස්සේ ගත්ත ඉන්ටල් පිසි එක ඉතින් ඒ පිසි එකේ මගේ රම් 4ක් තිබ්බ 8GB RAM 4ක් DDR4 ඉතින් ඒ RAM 4ම තමයි මම යූස් කරේ ඉතින් ඔයාලා දන්න විදිහට RAM prices සෑහෙන්න වැඩි දැන් ඉතින් ඒකින්ද RAM ගන්න බජට් එකක් තිබෙන නිසා මම RAM අලුතෙන් ගන්න නැතුව මගේ තිබ්බ RAM ටිකම යූස් කරා ඉතින් පව සප්ලයි එක මගේ තිබ 500ක් ඉතින් 50 කාඩ් එකට 550 වොට් ඉල්ලන ඉතින් හිද ෆියච පරෝ් වෙන්නත් එක්ක මම තෝරගත්තා කෝසයා බ්‍රන්් එක 750 වොට් සප්ලයි එක මේ තියෙන්නේ මම තෝරගත්ත පව සප්ලයි ඉතින් කෝසයා CX750 වොට් සප්ලයි තමයි ඉතින් ම තෝරගත්ත ඉතින් ගොඩක් ලොකුවට එහෙම ලස්සනක් කියලා දෙයක් ෆුල් මොඩියුල එහෙමන මේතින් සාමන් නෝමල් 750 වොට් සප්ලය එකක් ඉතින් නන් මොඩියුල ඉට පලස් බොඩ් සටිෆිකට් එකක් තියෙනවා ඉතිං මේක තමයි මගේ පව සප්ලය ඉතිං ඉළඟට ඔහොම ගියාට පස්සේ AMD සාමාන්‍යෙන් ටිකක් රත්වෙන ඉතින් හැමෝම දන්න රහසක් ඉතිං එනිසා මං හිතුවා මගේ තිබ නෝමල් යාකුලක වෙනුවට ලික්විඩ් කූල් හෙකටම යනවගල ඉතින් මම ඇන්ටෙක් බ්‍රන්් එක සාට බජට් එකට යන්න පුළුවන් හොඳ ගුලක් විදිට ඇන්ටෙක් බ්‍රන්් එක වෙන්න මේ සිම්තනි 240 ලික්විඩ් කූලක මන්තෝරගත් ඉතින් ලස්සන්ටටයක් RGB කතියටත් තින නිසා ම මේක තමයි මගේ කූලක දිර තෝරගත් ඉතිං අල්ට බලාගන්න පුළුවන් මේක ඉන්ටෙල් 12 මත් රෙඩි ඉතිං සාහෙන්න හොඳ කූලින එකතිර මං සාමාන්‍යෙන් මල් ෆෝස හොරයිසන් වගේ ප්ලේ කරන්නකොට සාමාන්‍යෙන් ටෙම්ප එක හැටෙන් උඩ යන්න හැටින් පල්ලෙ හතමයි ගොඩක් ටෙම්ප එක යන්නේ සහය අනිත් මල්ලිටාස්කින්නතකොට ඉඩිටින් වගේ දේවල් කරත් සාමාන්‍ය හොඳ මට්ටමක කූලින් තියනවා මේ කූලකින් ඉතින් මේ දිර තමයි මගේ පාට්ස් ටික මම තෝරගත්තේ සහ මගේ ප්‍රොසෙසර් එක විදිහට තෝරගත්තේ AMD Ryzen 5 5600X කියන ප්‍රොසෙසර් එක ඉතින් ප්‍රොසෙසර් එක මම ගත්තේ ට්‍රේ ප්‍රොසෙසර් එකක් ඉතින් ඔයාලා දන්න විදිහට නෝමල් බොක්ස් එක කියන ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් සැලකිය යුතු මුදලක් අඩුවෙන් අපිට ගන්න පුළුවන් ට්‍රේ ප්‍රොසෙසර් එකක් ඉතින් බ්‍රෑන්ඩ් නිව් තමයි සේම් වොරන්ටි බට කූල බොක්ස් හම්බෙනි නෑ අපිට ඉතින් බොක්ස් එක නෝමල් ට්‍රේ එකේ එන්නේ ඉතින් ඒ ප්‍රොසෙසර් තමයි මම මගේ ප්‍රොසෙසර් එක විදිහට තෝරගත්තේ ඉතින් ඔහොම තමයි මගේ PC ස්පෙක් ටික තියෙන්නේ ඉතින් 32GB RAM එක තියෙනවා DDR4 ඉතින් මගේ කලින් RAM තමා මම ඉතින් යූස් කරේ ඉතින් සහ මගේ 256GB NVMe දෙකක් තියෙනවා සහ මගේ වීඩියෝස් එතකොට ගේම්ස් ඇනිත් හැමදම් ස්ටෝ කරගන්න තියෙනවා 500GB හාඩ් ඩිස් තුනක් ඉතින් ඒ හාඩ් ඩිස් තුන මැසින් එක තියෙනවාද ඉතින් ඒදිර තමයි PC ස්පෙසිෆිකේෂන් සහ මගේ අප්ග්‍රේඩ් එකට මං යුස් කර පාස්ටික දැනට මාකට් එක යන ප්‍රයිස්ටික මම දන්න මොකද මට සාමාන්‍යයෙන් මාකට් එක යන ගන්නට සාමාන්‍ය සැලකී යුතු මුදලක් අඩුවෙන් තමයි දම්මුණේ ඉතිං මේ පාට්ස් හැම එකම්ම මම ගත්තේ MD කම්පිරොස්සකෙන් ග්‍රෆික් කාඩ් එක ඇරෙන්න ඉතිං ග්‍රෆික් කාඩ් එක දන්නවනම් ස්ල් සෝලෝයෙක් සිතිං චින්තනයිය ඔස්ට්‍රේලියාවෙන් තම අරංගාවේ සාමාන්‍යෙන් ඕල්ට පුළුවන් ප්‍රයිස් එක ඔස්ට්‍රේලියාව ප්‍රයිස් එක බලන්න ඉතිං ලංකාවේ යන මාකට ප්‍රයිස්රඩා සෑහෙන්න මුදලක් අඩුවෙන් ඒකද මට ග්‍රෆික් කාඩ් එක ගන්න පුළුවන් වුණා සාමාන්‍යෙන් ඔයාලට ඔස්ට්‍රේලියාව සච් කළ බැලව සාන මේ කාඩ් එක ඔස්ට්‍රේලියන් ඩොලස් USD නෙමේ ඔස්ට්‍රේලියන් ඩොලස් 429ක් වගේ තමයි මාගට්ටිකේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඒ පාස්ටික තමයි මන්තෝර ගත සහ ප්‍රයිස්ටික ඔක්කො ම ඩිස්පලේක දාන්න ලංකාව මාකත් ප්‍රයිස් තම මොටෆික් කාඩේ දාන්නේ මම ගත්ත ප්‍රයිස් ම මුකුත් කියන්න යන්න හවාට ්‍රික් කාඩ්ඩගේ ප්‍රයිස්සක බලන්න ඔන්න කෙලිම කැන්වට් කල බලන්න පුළුව MDගෙන් ගත් සොබාස් වලටත් පොඩි ඩිස්කවන්ටක් හමුණ ඒ ඩිස්කවන්් ප්‍රයිස්සක මම නොකිය ඉන්න
මෙහම තමයි මගේ පාට්ටික තෝරගත්ත ඉතිං පොඩ්ඩක් ග්‍රෆික් කාඩ් එක ටෙස් කරලා බලමු පොඩි ස්ටෙක්ස් එකක් දාලා ප්‍රොසරික වගේම ග්‍රෆික් කාඩ් එක දෙකම ටෙස් කල්ල බලමු ටේ කොහොමද යන්න ඉතිං හොම තමයි පාට්ටිහ අපි ග්‍රෆික් කාඩ් එක පිසිකට සෙට් කරන්න ටික බලලා යමු අපේ ග්‍රෆික් කාඩ්ඩ වගේ ප්‍රොසර එක ටෙස් කරා ඉතින් මම වෙනම මෙතන ස්ටකොඩ්ඩීම ටෙස්ටෙක් කරන්න ම කලින් ටෙස්ට එක කර අයිතින් මේති තමවාට ටෙස්ට එක බලාගනුව මංකරපයගේ තිං මගට ග්‍රෆික් කාඩ් එක මක්කෙන් ආරුචි මැක්ස් ටෙම්ප එක ඇට හතක් විදිර මෙතන පෙන්න්නතකොට වීරම් ටෙම්ප එක සිරිසි සංශය 74ක් ඔගේ ගිහින් තියෙන සමන නෝමල් මේ ගාන මොහොද ෆුල් ස්ට්‍රෙස්සයක් මෙතන තියෙන්නේ එතකොට GPU ටෙම්ප එක 68ක් විදිහට මෙතන තියෙනවා සහ GPU ස්විච් 100% හරි එතකොට මැක්ස් බ්ලොක් එක සහ මිනිමම් ක්ලොක් එක ඔයාලට මේකට බලාගන්න පුළුවන් සහ ආල්බල මෙතන බලාගන්න ෆ්‍රේම්ස් මෙන්න මෙහෙම සහ ෆ්‍රේම් ටයිම් එක රෙසලූෂන් එක 1080p රෙසලූෂන් එක මේක ගත්තේ සහ මිනිමම් සහ මැක්ස් FPS කවන්ටන් සහ ඇවරේජ් 164ක් වගේ FPS ගිහින් තියෙනවා ඉතින් සාන මේ වගේ කාඩ්ඩේක ඔයාගේ ප්‍රමාණයක් නෝමල් අපිට මේ සාමාන්‍ය මේක දැනට අවිලති ලේටස්ම සිරිස්සක තිර බජට්ම කාඩ් එක තිං 1080p ගේමින් ඇතකොට නෝමල් එඩිටින් සහ දේවල් ඕනම එකක් පුළුවන් සහ දැනට විල තියෙන ඕනමගේමක් ලේකිරීමේ හැකියාව තියෙනවා ඉතිං ඒජට තමයි වාට බලාගතින් පස්සය සසරක පැත්තක යෝජ මෙතින් සිනිබෙන්ස් ටෙක්ස්ට එක මංකරපු AMD Ryzen 5 5600 දෙක් එක 12කෝ ට්‍රේඩ්ස් 6කෝ CPU එක ආලට මල්ටිකෝ ස්කෝයක බලාගන්න පුළම් 580 විදියට සහ සිංගල්කෝ ස්කෝය එක 89ක් විදිර බලාගන්න පුළන් ඇවරේච්චයක් විදිර මෙතින ආලට බලාගල මෙතර සිංගල්කෝ ලිස්ටේ එතකොට ටෙම්ප එක ගෙන ගත්තොතින් ටෙම්පරේජ හිල්ල තියෙනවා මැක්ස් පිහිතිය 62ක් වගේ පිට ගන්න පුළුවන් එතකොට මිනිමම් සාමාන්‍ය 26යි වගේ තමා තියෙන්නේ මෙතන තින් සාමාන් නෝමල් 30ක් වගේ ටෙම්ප ගත්තම බලාගන්න පුළුවන් තින් මේ දිටවාලට බලාගන්නා ඒටස් එක ඉතිං සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ ගියා මේක ෆිනිශ් වෙන්න හරිතින් වීඩියක් ගෙන මොකද හිතනරත් අනිවාරෙන් පල්ලෙන් කමෙන්ට් ඇත්තා ගෙන තින් සෑහන කාලෙකින් විඩියවත් දානත් බැරුණ ඉද රීච්චකත් ගොඩක් අඩුලා තිනති ඉද යාලුවන්ටත් බලන්න මේ විඩිය විෂයා කරන්න ඉතින් විඩිය හොඳන ලයික් අදදාල අනිවාරම චැනල් එක සබස්්‍රයිප් කලනත්තා සබස්්‍රයිප් කළ තියාගන්න හෙලා මම අදට කියලෙනම් ඉස්රහට දිගරම විඩියෝ සප්ලෝඩ් කරන බලාගරොත්තු වෙන ඉතින් ගෙන
හැමෝටම සුබ දවසක් කියලා මාව වේලෙනවා. බයි බයි.